සාමාන්‍යයෙන් අපි කරන ලබන හෘද සත්කම් වලින් 65%ක් 70%කට ආසන්න ප්‍රමාණයක් හෘද බයිපාස්. ඒකේ විශේෂත්වය මා දකින්නේ පසුගිය කාලයේදී විශේෂ දෙයක් තමයි රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව වැඩි වෙන අතරේ අඩු වයසින් බයිපාස් සත්කම් වලට භාජනය වීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ සංඛ්‍යාත්මක ඉහළ යාමක් ප්‍රතිශතයේ වශයෙන් සහ සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙනවා මේ පහුගිය වකවානුව. බෝ නොවන රෝග තත්ත්වයන් පැතිරීම තාමත් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ සම්බන්ධ අවබෝධය මේ මදිකම හෝ ඒ කියන්නේ නොසලකා හැරීම හින්දා විය හැකි බොහෝ දුරට ඒ තත්ත්වයන් වර්ධනය පවතින්නේ. ඒකට මේ විදිහටම දිගටම පැවතුනොත් තවදුරටත් ඒ සංඛ්‍යාවේ ඉහළ යාමක් වෙන්න පුළුවන්. මේ අතර පෙනහළු පිළිකා වර්ධනය වීමේ ප්‍රවණතාවක්ද ඇතැයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණා. පිළිකා වර්ධනය කිරීමේ ආයතනය මගින් 2022 පිළිකා සම්බන්ධ දත්ත වාර්තාවන් නිකුත් කරලා තියෙනවා. ඒ දත්ත වාර්තාවන් අනුව පෙනහළු පිළිකාව කියන එක ඉතාමත් වර්ධනයක් පෙන්වුම් කරනවා. ලංකාවේ පෙනහළු පිළිකාව කියන එක වර්ධනය වෙමින් පවතිනවා. කාන්තාවන් පිරිමි පුද්ගලයන්ගේ ප්‍රධානම පිළිකා සම්බන්ධයෙන් මරණ වලට සාධක බවට පෙනහළු පිළිකාව පත්වමින් පවතිනවා. අර ඒ වගේම අඩු වයසකදී මේ පිළිකාව දැන් වාර්තා වෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් අපිට අවුරුදු 40 45 වගේ වයස් සීමාවන් වල පවතින දුම්පානය කවදාකවත් දුම්පානය පානය නොකරපු පුද්ගලයන්ගෙන් පවා පෙනහළු පිළිකාව වාර්තා වෙමින් පවතිනවා.